ඉතින් අන්න අද නම් මම තනියම අද මම හිතුවා මට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවේ ලංකාවට යන්න බඩු වර්ගයක් ගන්න ඕනේ කියලා. ඉතින් මම දැන් අද ඇවිල්ලා ඉන්නේ මෙහෙ තියෙනවා මම ඉන්න පැත්තේ සිටි පාක් එක කියලා shopping mall එකක්. දැන් මේ එතන ඉන්නේ. අද අයියා වැඩ හැමහර ලංකාවට යන්න තව දවස් 10යි තියෙන්නේ. ඒක නිසා මම හිතුවා මට මොන හරි ටිකක් දේවල් අද ගත්තා නම් හොඳයි මෙතනින් කියලා. එහෙනම් අපි බලමු මොන වගේ offers ද තියෙන්නේ මොන වගේ දේවල්ද මම ලංකාවට ගෙනියන්න choose කරන්න කියලා. එහෙනම් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් shopping mall එක ඇතුළට ගිහින් බලමු. මම ඔයාලට පෙන්නන්නම් අර ඇතින් පේන්නේ shopping mall එක. එහෙනම් අපි යමු. මම අද මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ මෙහෙ තියෙනවා media mark කියලා electric items තියෙන shop එකක්. ඒකෙන් මම phone එකක් බලන්න හිතාගෙන ඉන්නවා. මම මුලින්ම ඉතින් අද ඔන්න එතෙන්ට තමයි ආවේ. මෙහෙ මේ phones වල prices කොහොමද කියලාත් ඔයාලට මෙතනදී පොඩ්ඩක් පේනවා ඇති. මම බලන්න ආවේ මෙන්න මේ phone එක. මම කලින් ඇවිල්ලා බලලා තිබෙන නිසා ලොකු වෙලාවක් ගත්තේ නැහැ. මම තව වැඩ තියෙන නිසා මම ඉතින් මේ phone එක purchase කරන්න හිතුවා එවලෙම. මට ලංකාවට ගෙනියන්න ෆෝන් එකක් ගන්න උවමනාවක් තිබුණා. ඉතින් ෂොප් එකට ගිහිල්ලා අන්න ගියපු ගාම ෆෝන් එක ගත්තා. පුංචි වතුර තිබහක් ආවා. ඒක නිසා මම කැමතිම මෙහි තියෙන බ්‍රෑන්ඩ් එකෙන් වතුර එකකුත් ගත්තා. ඔන්න ප්‍රිෆන් ලේබල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක අපිට දීලා අපහු 725ක් ගන්න පුළුවන්. යුරෝ 725ක්. හරිද? මං ඊට පස්සේ ආවා ඕස්ට්‍රියාවේ මේ කොස්මෙටික්ස් බඩු වලට ගොඩක් ප්‍රසිද්ධ මේවල කියන shop එකට. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට එක බ්‍රෑන්ඩ්ස් වලින් අපි කැමති items ගන්න පුළුවන් අපිට. මම විශේෂයෙන්ම ආවේ මෙන්න මේ perfume එක ගන්න. මම personally මේ perfume එකට කැමති. ගොඩක් ගණන් එකක් නෙවෙයි. හැබැයි ඒකේ smell එකට මං හරිම කැමතියි. ඔන්න දැන් තමයි මම මෙතන තියෙන සුපර් මාකට් එකට යන්නේ. මේක ඉන්ටර්ස්පා එකක් මේ shopping mall එකේ තියෙන. එහෙනම් ඉතින් මෙතනින් තමයි ඔන්න චොක්ලට්ස් ටිකයි අනිත් බඩු ටිකක් මම ගන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද prices මොන වගේ offers ද තියෙන්නේ කියලා. මම වැඩි වෙලාවක් මෙහෙ ඉන්නේ නැතුව කෙලින්ම ආවා ඔන්න food items තියෙන තැනට. එතනින් ඔන්න චොක්ලට්ස් ටිකක් ගන්න බැලුවේ. මිල්කා චොක්ලට්ස් තියෙනවා. ලොකු offers නම් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මේක price එක යුරෝ 4.99යි. ඉතින් 4ක් ගන්නවා නම් එකක් 3.99ට offer එකක් තිබුණා. ඉතින් ඔන්න ඒක හින්දා මම චොක්ලට්ස් කීපයක් ගත්තා එතනින්. ඊට පස්සේ මම ආවා මෙන්න මේ බිස්කට් එක ගන්න. මේකෙන් මම තේරුවේ මෙන්න මේ මම කාලා තියෙන වැනිලා රස එක. ඒකේ තව චොක්ලට් රස එකකුත් තියෙනවා. තව මේක ලෙමන් රස එකක්. ඉතින් මම නම් තෝරගත්තේ වැනිලා රස එකෙන් කීපයක් ගත්තා මම. ඊට පස්සේ ඔන්න මම ආවා මෙහි ටොෆීස් තියෙන තැනට. මම මේට කලින් ලංකාවට බොක්ස් එකක් යවලා තියෙනවා. ඒකෙදි මේ අපේ අම්මා මෙන්න මේ දම්පාට ටොෆි එකට කැමති. ඒක නිසා ඔන්න ඒකෙන් ගත්තා. හැම වෙලාවකම මම මේවා ගන්නකොට expire date එක බැලුවා. මොකද සමහරක් වෙලාවට ළඟ expire වෙන දවස් තියෙන ඒවත් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගන්න නෑ ඉතින්. මෙන්න මේ කෑන්බෙරි එකත් ටිකක් අපේ මුද්දරප්පලන් වගේ. ඒක නිසා මම ඒකෙනෙත් ගත්තා. මේ මැකඩමියා නට්ස් කියන එක ඒකත් ලංකාවේ මං හිතන්නේ නැහැ. ඒක නිසා ඒකෙනුත් දෙකක් වගේ ගත්තා පොඩ්ඩක් රස බලන්න. ඊට පස්සේ මෙන්න මේවා නම් පීනට් මම දන්න තරමින් ලංකාවෙත් චුට්ටක් ගණන් නිසා මෙන්න මේ පීනට්ස් වලිනුත් ටිකක් ගත්තා. මෙන්න මේ පුංචි
පුංචි චොක්ලට් බාර්ස් ඇතුලේ තියෙන මේ පැකට් එකෙනුත් ටිකක් ගත්තා. ඒකේ වර්ග කීපයක් තියෙනවා. ඒ වගේම ටිකක් ගත්තා. බිල් කරන්න යන හදනකොට ඔන්න මම දැක්කා මම හරි කැමති මෙහි චෙරීස් කන්න. ඉතින් තේරුවා පොඩ්ඩක් එතන තිබ්බේවා නම් ටිකක් අවුල් වගේ. ඒක නිසා හිත හදාගෙන ඔන්න ගණන් වැඩි එකකින්ම මල්ලක් ගත්තා. ආපහු කවදා හුවෙත් දන්නේ නැනේ චෙරි සීසන් එක එන්නේ ආයෙ ලබන අවුරුද්දේ ඉතින්. ඊළඟට මම හිතුවා ලීඩල් එකට යන්න. ඒකත් මෙහි තියෙන සුපර් මාකට් එකක්. ඉතින් මෙහෙ ඉන්න කට්ටිය නම් දන්නවා ඇති. ඔන්න මම පුංචි ට්‍රොලි එකකුත් හොයාගත්තා. මෙතනින් නම් ඉතින් ගොඩක් දේවල් ගන්න නැහැ. හැබැයි මේ ලීඩල් එකේ ගොඩක් වෙලාවට නට්ස් එහෙම තියනවා ටිකක් අඩුවට. ඒක නිසා තමයි මම මේ නට්ස් වගේ පොඩ්ඩක් තියෙන ඒවා බලන්න යන්න හැදුවේ. ඉතින් කිව්වා වගේම මෙහි ග්‍රෑම් 500 පීනට් එක මම කලින් ගියපු සුපර් මාකට් එකට වඩා ටිකක් අඩුවට තියෙනවා. ආය මෙන්න මේකත් අපේ අම්මා කැමති. ඒක නිසා ඔන්න මේ පාර ඒකෙනුත් පැකට්ස් ගොඩක් ගත්තා මම. ටිකක් අරගෙන එනකොට මට හම්බුණා මෙන්න මේක ටිකක් සාමාන්‍ය ලංකාවේ කෝඩියල් වලට සමානයි. මෙහි පළතුරු වලින් හදන සිරප් එකක්. මේකෙන් ටිකක් වතුරට දාගෙන බොන්න පුළුවන්. දැන් සමා එකන ඉතින් බීම බොනවට වඩා වැඩේ ලේසි. The next day. ඔන්න මේ ඊළඟ දවසේ අද නම් හස්බන්ඩ්ුයි මායි දෙන්නම ඉන්නවා. අද අපි ආවා බිලා ප්ලස් එකට. ඉතින් normal බිලා shops වලට වඩා බිලා ප්ලස් එකේ බඩු ගොඩක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා බලමු මොනවද ගන්න පුළුවන් කියලා. අපි මේක සාමාන්‍යයෙන් එන shop එකක් නෙවෙයි. මේක අපි ඉන්න පැත්තෙන් ටිකක් ඈත තියෙන්නේ. අපිට බිලා ප්ලස් එකේදී මාර්ම හොඳ ඔෆර් එකක් සෙට් වුණා. අද වැඩි හිතලත් නෙවෙයි මෙහෙට ආවේ. ලින්ඩල් චොක්ලට් එකේ ග්‍රෑම් 500ට ලොකු ඔෆර් එකක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය normal එක මේ යුරෝ 30ක් වගේ වෙනවා. මේකක් දැන් යුරෝ 4 දාලා තියෙනවා. 6.99ට දාලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මාරම හොඳ ඔෆර් එකක්. මොනවද ඒවා තෝරන්නේ? කයිගෙන යන්නද? අන්කාරේ. කවන්න තියෙන්නේ. ඒක නම් ඔක්කොම ගත්තත් වාඩු නෑනේ. වයිට් චොක්ලට් එකක් ගන්නවද? වයිට් එක ගන්න තමයි දරුවෝ. එතන සෙට් එකක්ම තියෙනවා. වැඩි සෙට් එකක් නැති වෙයි දන්නේ නේ. මේක පිස්තාචියෝ එක, මේක වයිට් චොක්ලට් එක, මේක රෙඩ් එක මිල්ක් චොක්ලට් එක. වයිට් එක උගම. මට දාගන්න මිල්ක් එකෙන්. මේක මිල්ක් එක. ඒක මිල්ක් එක. අර උඩ තියෙනක මොකද්ද කොෆීද? අර හපතේ තියෙනක? ඒක තිරමිසු එක. මට. බ්ලූ එක? අපෝ සෝල්ට් කැරමල් එකත් සෙට් වෙන්න. අර උඩම තියෙනක මොකද්ද? අනිත් නිල් පාට එක. ඩන්කේ? දන්නේ. ඒක ඩාර්ක් වගේ ඩාර්ක්. ඩාර්ක් එකක් දන්නේ. ඕක ඔක්කොගේ මික්ස් එකක් තියෙන එකක් නේ. ඔව් මේ තියෙන්නේ. මේක ගන්න. ඔව්. තාක් තියෙනවනේ. ඔනේ. මේ බලන්නකො මෙතන ලස්සන කේක්ස් තියෙනවා. මේ සෙක්ෂන් එකේ තමයි ඉතින් ලිකර් වර්ග තියෙන්නේ. එක එක ඒවා තියෙනවා. මම නම් දන්නේ නැහැ මේ වගේ නම්වත්. මෙයා නම් ඔන්න බලනවා.
ඔන්න බලන්නකෝ හොයලා තව ටිකකින් මොකද්ද මට පෙන්වන්නේ කියලා ඔයාලත් නම බලා ගන්නකෝ. බලාගත්තා. මේ තියෙන්නේ බිලා ප්ලස් එකේ තියෙන ලින්ට් චොක්ලට් වලටම වෙන් වුණු තැන. මම අනිත් ෂොප් වල මෙහෙම ලින්ට් චොක්ලට් වලට විතරක් වෙන් වුණු ප්ලේස් එකක් දැකලා නැහැ. මම මේක දැකලා තියෙන්නේ මේ බිලා ප්ලස් එකේ තමයි. අපි ඉතින් ආයේ මෙතනින් මොනවත් ගත්තේ නැහැ. මොකද අපිට ඕල්රෙඩි අපිට ලින්ට් චොක්ලට්ස් වල ඔෆර් එකක් හම්බුන හින්දා සාමාන්‍යයෙන් ඒ චොක්ලට් බොක්ස් ඇතුලේ තියෙනවම තමයි මෙතන මේ වෙන්වෙන්ව තියෙන්නේ. ඒවා අපිට වෙනම කිරලා ගන්න පුළුවන්. The next day. ඔන්න දැන් තමයි හොඳම වැඩේ. මේ කහුරද්දි නම් ඉතින් පොඩි වෙන්නේ නැතුව තැලෙන්නේ නැති වෙන්න දාගන්නත් ඕනි. බලාගෙන ඉන්නකෝ අන්තිම වෙනකම් මොකද වෙන්නේ කියලා. දැන් කොහමද අතර මොකද දාන්නේ? මේ තමයි මේකකුත් තියෙනවා. කැපචිනෝ හොකක්. එකක් දාන්න මේක. වැඩි පින්බෙන් නැති වෙන්න තමයි අරන් යන්න වෙන්නේ. ඒ පරිණම දාගිය එක නම් පින්බෙන් නෑ වෙන්නේ. මේක මෙතෙන් තමයි දැම්මේ. ඔය මේ තියෙන ප්‍රොටෙක්ෂන් අතන පර්ෆියුම්ක් තියෙනවා. අතන පර්ෆියුම්ක් තියෙනවා. ඔය තාම අර්බුදයකට පත් වෙලා ඉන්නේ. මට හිතාගන්න දැන් හරි කොහොමද නේද විදියට දැම්මා. හරි දැන් උඩ ඔයාගේ මේ බෑග් එකේ කිලෝ 25ක් තිබ්බලා නැද්ද? බලන්න. මට නම් හිතනවා වැඩි ඇති කියලා. ආයි චීස් ගන්න දිනා මේකට. චීස් කරේ බෑග් එකක් නේ. කරේ බෑග් එකේ ලිප්ට් දෙයිද? නෑ දවස් දෙකකට විතර කලින් එළියට අරන් තියන්න. වහන්න පුළුවන්. Tidak ada nanda. Ini kan dah nanda berkasih. Nanti boleh, maka dia kan. Asam badan ni deh. Tahu dia kan. Kilo 50 kita ganda beda beda ginian. Ganta mana itu? Udah terdiam nanya ter. Laki kau tahu ganta itu efeknya no. Jadi memang itu nolak terdiam bang. Ni mana nolak ni? Oh iya tiap tu mah. Udah tidak ya efeknya no ni ganta. Kerja macam. Ikan kalian gila dia. Medi kamu kerja? Dari ada dong. Ya kamu dari. Orang kali itu kan? Ini ada lah non. Kamu kan ada lagi ya? Jangan nama ganti ini. Jangan nama ganti ini. Terus ada apa? Di kamar.
එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු එයාපෝට් එකේ. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මං ගිහින් එන්නම්. බයි.